කන්‍යා ලග්න හිමියනි ඔබට මේ වර්ෂයේදී හැබෑ කරගන්න හීන ගොඩාක් තියෙනව නේද? ඒ හීන හැම එකම හැබෑ කරගන්න ඕනද? එහෙනම් ඒ හීන හැබෑ කරගන්න විදිහ කියා දෙන වීඩියෝට තමයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසානයේ දක්වා රැඳී සිටින්න. ඔබේ ජීවිතය වෙනස් කරන්න, ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ලබා ගන්න, ඔබ හිතන විදියට හිතන දේවල් කරගන්න. මෙන්න මේ වීඩියෝ ඔබට 100%ක්ම වැදගත් වෙනවා. ඒ නිසා මම නැවත මතක් කරනවා මේ වීඩියෝ අවසානයේ දක්වා ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතුමයි. කන්‍යා ලග්න ඔබ හරිම බුද්ධිමත්, විශ්ලේෂණශීලී සහ වගකීමෙන් වැඩ කරන කෙනෙක්. ඔබ මොනවා හරි දෙයක් කරන්න ගත්තොත් ඒක නිවැරදිව පිරිසිදුව කරන්න උත්සාහ කරනවා. ඔබේ හීන පොකුරම සාර්ථක වෙන්න බලපාන ප්‍රධානම කරුණත් ඔබේ තියෙන බුද්ධිමත්කම සහ ඔබ කරන වැඩේ පිළිවෙලට කිරීමයි. ඔබ පිළිවෙලට වැඩ කරන කෙනෙක් ඔබට අය අඩුපාඩු වෙන්න බෑ. මෙන්න මේක තරමක් දුරට ඔබට ප්‍රශ්නයක් විදිහට බලපාන්න පුළුවන්. ඔබට කොහොමද මේක ප්‍රශ්නයක් වෙන්නේ? අපි කතා කරමු මේ ගැන. මම දැන් ඔබට කිව්වා ඔබ මොනවා හරි දෙයක් කරද්දී ඒක පිළිවෙලට උපරිම පර්ෆෙක්ට් විදිහට කරන්න උත්සාහ කරනවා. එහෙම වැඩ කරද්දී මොකද වෙන්නේ? ඔබට කුඩා දෝෂපවා පුංචි වැරදිපවා ලොකුවට පේන්න ගන්නවා. එහෙම ලොකුවට පේන්න ගද්දී ඔබ මොකද කරන්නේ? ඒවට ප්‍රතිචාර දක්වනවා. ඔබ ඒවා හදන්න යනවා. ඔබ ඒවා පුංචිම දෝෂයක්වත් නැතුව හරිම විදිහට කරන්න හදනවා. මෙන්න මේක නිසා ඔබට තෘප්තියක් නැති වෙලා යනවා. ඒ කියන්නේ ඔබ කරන ඕනෑම දෙයක ඔබට පොඩි හරි අඩුපාඩුවක් දැනුනොත් ඔබට අර සතුට නැති වෙලා යනවා. මම මෙච්චර දෙයක් කරා, මම මෙච්චර මහන්සිලා, මම මේකෙන් මෙච්චර ප්‍රතිඵල ළඟා කරගත්තා කියන එක නෙමෙයි. මගේ තිබෙන්නේ පුංචි වැරද්දුනා, මේක ඇතුලේ මේ පොඩි වැරද්ද තියෙනවනේ කියලා ඔබ දුක් වෙනවා. මෙන්න මේක කන්‍යා ලග්න හිමි ඔබට එතරම් සුබදායක නැහැ. ඒක ඔබට ඔබේ දේවල් සාර්ථක කරගන්න සහ ඔබේ හීන එක සම්පූර්ණ වෙද්දී ඒ හීන සම්පූර්ණ වෙනවා කියන හැඟීමවත් ඔබට දැනෙන්නේ නැති වෙලා යනවා. ඔබ හැමතිස්සෙම හැම දෙයකම සාර්ථකත්වය හොයන්න ගන්නවා. ඒ දේ එහෙම කරන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න ඔබ කරන දේෙන් ඔබ ලබන ජයග්‍රහණ ඔබ කොච්චර හොඳට ඒ දේ කරගත්තද කියන එක ගැන හිතලා සතුටු වෙන්න. ඒ ඇරෙන්නේ ඒක ඇතුළේ තියෙන පුංචි අඩුපාඩු පොඩි මදි පුංචිකම් ගැන ඔබට කතා කරන්න ඔබ ඒ ගැන හිතන්න ගියොත් ඔබට අර මහා සාර්ථකත්වයේ පේන්නේ නැතුව පොඩි අඩුපාඩු විතරක් පේන්න ගන්නවා. මේ වර්ෂය අපිට ඕනේ දිනන්න ජය ගන්න සාර්ථක වෙන්න නම් මෙන්න මේ දේ අපි හදාගමු. කන්‍යා ලග්න හිමි ඔබේ ඊළඟ ගැටලුව මොකද්ද? කන්‍යා ලග්න හිමි ඔබ දැනගන්න ඕනේ ඊළඟ දේ මොකද්ද කියන එක තමයි කතා කරන්න හදන්නේ. ඔබ පර්ෆෙක්ට් කෙනෙක්. ඔබ හැමතිස්සෙම පිරිසිදු වැඩ කරන කෙනෙක්. එහෙම වුණාම ඔබට අනිත් අයගේ වැරදි පේනවා වැඩි. ඔබ ඒවා විවේචනය කරනවා වැඩි. ඔබ හිතන්න ඔබ වැඩක් කරනකොට ඒකට උදව් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කෙනෙක් කරන දෙයක් වෙන්න පුළුවන්. ඔබට හරියට ඒව ඇතුලේ වැරදි පේනවා. වැරදි පේන ඔබ මොකද කරන්නේ? ඒවා විවේචනය කරනවා. ඔබ ඒව ගැන අනිත් අයත් එක්ක කතා කරනවා. එයාලට දොස් කියනවා. මේක මෙහෙම කරන්න එපා, අර එහෙම කරන්න මේ විදිහට ඔබ උපදෙස් දෙන්න උත්සාහ කරනවා. ඕනවට වඩා ඔබ අනිත් අයගේ දේවල් ප්‍රතික්ෂේප කරන්න ගියොත්, ඒගොල්ලන් විවේචනය කරන්න ගියොත් එයාලා ඔබ ගැන වැරදියට හිතන්න පුළුවන්. ඒ කියන්නේ අපි කරන ඕනම දෙයක මෙයාට පේන්නේ වැරද්ද විතරයි. මෙච්චර ටිකක් කරලා තියෙනවා මේකේ හොඳ පේන්නේ නැහැ. මෙයා නම් මහ පුදුම මිනිස්සෙක්. අනිත් අය මෙන්න මෙහෙම හිතන්න පුළුවන්. ඒ නිසා කන්‍යා ලග්න හිමියනි ඔබ මොනවා හරි දෙයක් කරනවා නම් ඒක ඇතුලේ අනිත් අයගේ මහන්සිය දකින්න පුරුදු වෙන්න, අනිත් අයගේ තියෙන වෙහෙස දකින්න පුරුදු වෙන්න. පුංචි ගැටලු අඩුපාඩු හොයා ඒවා විවේචනය කරන්න එපා. ඒ දේවල් දැක්කත් ඔබට පුළුවන් විදියට ඔබ සරලව යාලට ඒ වැරද්ද හදාගන්න ඕන ගානින් කියනවා මිසක් තනින් තන මේක මෙහෙමයි මේ විදිහට ඔබ විවේචනය කරන්න එපා. ඒක ඔබට මේ වසරේදී ජයග්‍රහණ ලබා ගන්න බාධාවක් වෙන්න පුළුවන්. මම ඔබට මුලින්ම සඳහන් කළා ඔබ අධිකව හිතන කෙනෙක්. ඔබ ඕනවට වඩා දේවල් ගැන හිතන කෙනෙක්. මේම හිතන්න ගත්තාම මොකද වෙන්නේ? ඔබේ අනාගතය, ඔබේ වගකීම්, ඔබේ ජීවිතේ කරන්න තියෙන දේවල්, මේ දේවල් ගැන ඔබ නිතර හිතන එකෙන් ඔබ නිතරම මානසික ආතතියටපත් වෙනවා. ඒ කියන්නේ ඔබ දැන් මේ හිතන මම දැන් මේ ටික කරන්න ඕනේ. මෙන්න මේ දේවල් ටික කරන්න මෙහෙම කරන්න ඕනේ. ඔබ මෙහෙම හිතන්න මොකද වෙන්නේ? ඔබ මානසික ආතතියටපත් වෙනවා. අද කරන්න තියෙන කොටස ඔබ හඳුනා ගන්න නැතුව, හෙට දවසේ කරන්න තියෙන ටික ඔබ හඳුනා ගන්න නැතුව, මම ඔබට සරලව මේ කියන්නේ ඔබ හරියටම කරන්න ඕන දේ හඳුනා ගන්න නැතුව ඔබ හිතන එක විතරයි වැඩි කරා
කළාම ඔබ නිතර ඔබට කරන්න තියෙන දේවල් ගැන හිතන්න ගත්තාම ඔබ දිනපතා මානසික ආතතියටපත් වෙනවා. ඔබ කිසිම වෙලාවක සතුටින් ඉන්නේ නැහැ. හැමදේසම ඔබ දුකින් ඉන්නේ. මම දැන් මේ ටික කරන්න ඕනේ, මේ ටික කරන්න ඕනේ, මේ ටික කරන්න ඕනේ. මෙන්න මෙහෙම හිතනකොට ඔබට අර එදිනදා කරන්න තියෙන ටිකත් මගේ හැරෙනවායි විතරකුත් නෙමෙයි ඔබේ ජීවිතයේ සතුට කියන එක හොයා ගන්නවත් බැරි වෙනවා. සතුටක් නැති වුනහම අපිට කිසිම දෙයක් කරන්න හැඟීමක් නැහැ. අපිට ජීවිතේ නිකන් හිර වෙලා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ සතුටක් නැති වුනහම. කන්‍යා ලග්න හිමියනි ඔබ කිසිම වෙලාවක මානසික සතුට නැති කරගෙන ආතතියටපත් වෙන්න උත්සාහ කරන්න එපා. ඒක ඔබට හිතෙන්න පුළුවන් මම මේ සාර්ථකත්වයට යන ගමනේදී මම්මගේ හීන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න යන ගමනේදී මට දැනෙන සාමාන්‍ය දෙයක් කියලා. ඒක එහෙම හිතන්න එපා. ඒක ඔබට දැනෙන සාමාන්‍ය දෙයක් නෙමේ. ඒ ඔබ හැම දෙයක් ගැනම අධිකව හිතන නිසා ඔබට දැනෙන වෙහෙස. අධිකව හිතන්න එපා. එදිනදා කරන්න තියෙන දේවල් එදිනදා කරන්න. ඔබේ හීන බලාපොරොත්තු නොවි. ඒවා යථාර්ථයක් බවට පත් කරගන්න මහන්සි වෙන්න. ඒකට ඔබ ඔළුවෙන් විතරක් මහන්සි වෙලා හරියන්නේ නැහැ. වැඩවලුනුත් මහන්සි වෙන ගමන් ඔබ යම් විදිහකට ක්‍රියාපිළිවෙලක් හදාගෙන ඔබ කරන්න ඕනි විදිහක් කරන්න ඕනි ආකාරයක් හදාගෙන ඒවට මහන්සි වෙන්න. අවසානයේදී ඔබේ සාර්ථකත්වයේ දක්වා ගමන් කරන්න හේතුවක් වෙනවාමයි. කන්‍යා ලග්න හිමි ඔබට මං කියන්න හදන ඊළඟ දේ තමයි ඔබ හැමතිස්සෙම උත්සාහ කරන ඔබේ හිතේ තියෙන දේවල් හංගගෙන ඉන්න. කාටවත් කියන්නේ නැහැ. විවෘතව මුකුත් කියන්නේ හංගගෙන ඉන්නවා. මෙන්න මේකත් ඔබව අසතුටු කරන්න නැත්නම් ඔබ ආතතියටපත් කරන්න ඔබේ ජීවිතේ හිර වෙලා වගේ හැඟීමක් දෙන්න හේතු වෙන්න පුළුවන්. කොයි වෙලාවෙත් ඔබට නිකන් දුකක් නිකන් මට හැමදේම හම්බුන්නේ නැහැ මාව නිකන් හිස් වෙලා වගේ හැඟීමක් පවා දනවන්න මෙන්න මේ දේ හේතු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඔබේ හැඟීම් සංගවාගෙන සිටීම කිසිම හැඟීමක් දැනීමක් නැහැ වගේ ඉන්න එකත් එච්චර සුදුසු වෙන්නේ නැහැ. මේ කාලයේ පුරාවටම ඔබ බුද්ධිමත් කියලා මම මුලින්ම කිව්වනේ. ඔබේ බුද්ධිමත් භාවය නිසා ඔබ මොකද කරන්නේ? ඔබ තීරණයක් ගද්දී ඒක හැඟීම් වලින් ගන්නෑ. හොඳට හිතලා තීරණ ගන්නවා. හැබැයි එහෙම තීරණ ගන්න එක ඔබ යමක් කරනකොට ඒ දේ සාර්ථකත්වය ලබා ගන්න හේතු වෙනවා උනාට ඔබ සාමාන්‍ය ජීවිතයේ ඔබේ පවුල තුළ ඔබේ ප්‍රේම සම්බන්ධතාවය තුළ ඔබේ හිතවත්කම් වලදී මේ විදිහටම වැඩ කරනවා නම් ඒක එච්චර ඔබට හොඳ වෙන්නේ නැහැ. හිතවත්කම් බිඳ වැටෙන්න, ආදරේ බිඳ වැටෙන්න, අනිත් අය ඔයාට දක්වන සෙනෙහස, ගෞරවය, කරුණාව මේ හැමදේම බිඳ වැටෙන මේකේ හේතුවක් වෙන්න පුළුවන්. මොකද ඔබ හැම දෙයකදීම බලනවා මේක මෙහෙම වෙන්න පුළුවන්ද, මෙහෙම වෙන්න පුළුවන්ද, මේක මෙහෙම වෙන්න බෑ. මේ විදිහට ඔබ බුද්ධිමත්වයි හිතන්නේ. බුද්ධිමත්ව හිතන එක ප්‍රේම සම්බන්ධතාවවලදී, පෞල් සම්බන්ධතා තුළදී අවබෝධය අඩු වෙන නැත්නම් එයාලට හිතෙන්න පුළුවන් ඔයා එයාලට ආදරේ නැහැ, එයාලව තේරුම් අරගන්නේ නැහැ. මෙන්න මේ විදිහට එයාලා හිතන්න පුළුවන්. ඒ නිසා කන්‍යා ලග්න හිමි ඔබ පෞල් සම්බන්ධතාවයේදී, ආදර සම්බන්ධතාවයේදී බුද්ධිමත්ව තීරණ ගන්න එකත් එක්කම හැඟීම් කියන දේවල් වලටත් ඇහුම්කම් දෙන්න බුද්ධිය විතරක් අපිට යොදාගෙන පෞල් ජීවිතය සහ ප්‍රේම සම්බන්ධතා කියන මෙන්න මේ අතරේ වැඩ කරන්න බෑ කියන එක කන්‍යා ලග්න හිමි ඔබ තේරුම් ගන්නම ඕන. ඒ වගේම බොහෝ වෙලාවල් වලදී ඔබ පිරිසුදුව පිළිවෙලට වැඩ කරන්න හදන කෙනෙක් නිසා තමන්ටම නිතර චෝදනා කරගන්න, තමන්ටම විවේචනය කරගන්න අවස්ථාවක් තියෙනවා. මට කවදාවත් සම්පූර්ණ වෙන්න බෑ, මට කවදාවත් මේ දේ හරියට කරගන්න බෑ. මෙන්න මේ වගේ හැඟීම් ඔබේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ආත්ම විශ්වාසය අඩු වෙනුනත් මේක බලපාන්න පුළුවන්. එහෙම නිතරම තමන් ගැන අඩු තක්සේරු කරන්න එපා, තමන් ගැන විවේචනය කරන්න එපා. ඔබ කියලා කියන්නේ මිනිස්සෙක්. ඔබට සියල්ල 100% පරිපූර්ණව කරන්න බෑ. ඒ නිසා කිසිම වෙලාවක මම මෙන්න මේ දේ හරියටම කළේ නැහැ කියලා දුක් වෙන්න එපා. කරන්න පුළුවන් උපරිමයෙන් කළා. මම මේ වෙනුවෙන් මට දෙන්න පුළුවන් උපරිම මහන්සිය දුන්නා කියලා සතුටු වෙන්න. මම මේ දේ හොඳටම කරා. මෙන්න මේ හැඟීම ඔබේ ඇතුලේ තියාගන්න. මේ හැඟීම ඔබ ඔබේ ඇතුලේ ඇති කරගත්තොත් මේ වසරේදී ඔබේ සාර්ථකත්වය නවත්තන්න ඔබටවත් බැහැ කියන එක ඔබ තරයේ මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. කන්‍යා ලග්න හිමි ඔබට මම අවසාන වශයෙන් කතා කරන්න හදන කරුණ තමයි ඔබ ටිකක් මේ වසරේදී විශ්ලේෂණ කරන ගතිය වැඩි. මම මුරුණුත් මේ ගැන සඳහන් කළා. ඔබ ඔබේ පෞල් ජීවිතයේදී ප්‍රේම සම්බන්ධතාවයේ තුලදී ඔබ ඕනවට වඩා තාර්කිකව වැඩ කරන්න උත්සාහ කරනවා. මතක තියාගන්න ප්‍රේම සම්බන්ධතාවය ඒ වගේම පෞලක් කියලා කියන්නේ හැඟීම් සංවේදනාත් එක්ක ගමන් කරන එක. එහෙම නැතුව ඔබ අනිත් අයත් එක්ක
එක්ක සංසන්දනය කරන්න යාම නිසා මෙයාලා නම් මෙහෙමයි මෙයා මෙහෙමයි හරියා මෙහෙමයි මේ විදිහට සංසන්දනය කරන්න යාම නිසා බොහෝ වෙලාවල් වලදී ඔබේ හිතවත්කම් ඔබේ ආදරය ඔබේ පෞල් සම්බන්ධතා මේවා බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා ඔබ අනිත් අයත් එක්ක ඔබේ දේවල් සංසන්දනය කරන්න යනවා නම් ඔබේ අයව අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න යනවා නම් ඒ දේ මතක තියාගන්න මේ වසරේදී ඔබ නොකල යුත්තක් විදිහට මේවා සුළුවෙන් ගන්න එපා මේවා වැඩක් නැහැ කියලා අතාරින්න එපා. ඔබ අතෑරියාම මොකද කරන්නේ? අවසානයේ ඔබම බනිනවා ලග්නෙන් අපිට වෙච්ච දෙයක් නැහැ, කේන්දරෙන් අපිට වෙච්ච දෙයක් නැහැ, මේ පලාපල බොරු කේන්දර බොරු මේ විදිහට ඔබ සියල්ලටම බනිනවා. හැබැයි මතක තියාගන්න මේ වගේ පුංචි අඩුපාඩු ඔබේ ජීවිතේ එකතු වුණොත් ඔබ දන්නවා පුංචි දේවල් ගොඩක් එකතු වුණාම මේක ලොකු දෙයක් වෙනවා, ලොකු ගොඩක් වෙනවා. ඒ නිසා ඔබ පුංචි දේවල් කියලා මග හරින්න නැතුව මේ දේවල් හොඳට ජීවිතයට අරගෙන මේ 2026 වර්ෂයේ ඔබේ ජීවිතයේ සාර්ථකම වර්ෂය බවට පත් කරගන්න මහන්සි වෙන්න වැඩ කරන්න. මම මේ තාක් කියපු හැම දෙයක්ම ඔබේ ජීවිතයට ගන්න. ඔබට වරද්දන්න කිසිම කෙනෙක්ට බැහැ කියන එක මතක තියාගන්න. කන්‍යා ලග්න හිමි ඔබට මේ වර්ෂය ඔබේ සාර්ථකත්වය ඔබට දැනෙන වර්ෂයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. මම සමුගන්නවා ඔබට සුබම සුබ දවසක් වේවා. ඔබට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට ටයිප් කරලා අපිට දාන්න. අපි හැකි ඉක්මනින් ඔබේ ගැටලුවට අපිට දෙන්න පුළුවන් උපරිම විසඳුම අපි දෙන්න හැමතිස්සෙම උත්සාහ කරනවා.